මේ ළඟදි ෆෝම් වෙච්ච එකෙන් නෙමෙයි අර ඉස්සර ඉඳන් ඉන්දියාට රීච් යන්නේ ආතනාල්ට එක රීජන් ගැව්වා වෙන account වල කියන්නේ එක වෙන account වල වෙන නම් වලින් ගැව්වේ. එතකොට මගේම views යද්දි උඩට එන්න විදියක් නැහැ බ්‍රෝ. එතකොට ඒ කාලේ නම් টොප් තිබ්බා බ්‍රෝ. හරිද? ඒ කාලේ සමහර විට මීටත් වැඩි ප්ලේන් වැඩි දානවා. Charlie B හරිද? දැන් මේමයි බ්‍රෝ. හරිද? දැන් මම ඔයාලා TikTok එකටම ඇවිල්ලා වෙන්නම් නම් TikTok එකේ මම පළවෙනිදා හෙඩ් ගන්න වීඩියෝ දාලා තින්නේ. හරිද? කියන්නේ මේ ළඟදි ෆෝම් වෙච්ච එකෙන් නෙමෙයි. හරිද? ඉස්සර ඉඳන් ඉන්දියාට රීච් යන්නේ ආතනාල්ට එක රීජන් ගැව්වා වෙන account වල කියන්නේ එක වෙන account වල වෙන නම් වලින් ගැව්වේ. එතකොට මගේ නම එන්න විදියක් නැහැ එළියට. හරිද? මොකද නැත්තම් දැම්ම සීසන් ගානක টොප් 1 නෙමෙයි තිබ්බා. টොප් 1 টොප් 2 කියන්නේ টොප් 3 අතරම account තියෙනදී බර ගානක් ආතනාල්ට එක ප්ලේ කරුවා. හරිද? එතකොට මගේ නම එන්න විදියක් නැහැ උඩට. ඒ එන්න විදියක් නැත්තේ මේ වෙන නමක් තියෙන්නේ. වෙන නමක් තියෙන මම ලයිව් දැම්මම ලයිව් වල ගොඩක් රීච් නැහැ. මම ඔයාලට වෙන්නනම් ලයිව් මගේ ඉස්සරම ලයිව් එතකොට එහෙම views යද්දී උඩට එන්න විදියක් නැහැ බ්‍රෝ. හරිද? මේ තියෙන්නේ මේ මගේ account එක. මේ තියෙන්නේ ඒ කාලේ top 2 තිබ්බ එක. මේ history region top 2. ඒකට කියලා තියෙන views 70යි. hand කැවුත් දාලා. හරිද? අර විනාඩි 4ක් ඉඳ කියමුකෝ. ඊට පස්සේ ආයෙ ඊළඟ එකට පැය 3යි ගණක් දාලා views 35යි. හරිද? අවුරුද්දකට කලින්. මේ තියෙන්නේ මේ ඔයාලා මතකද ඒ කාලෙත් දල් එක සති ඇල්ලින් එක ওই සෙට් එක තිබ්බා. ආච්චි එක අපේ account එක. එතකොට ඒ කාලේ නම් টොප් තිබ්බා බ්‍රෝ. හරිද? ඒ කාලේ සමහර විට මීටත් වැඩි ප්ලේන් වැඩි දානවා. කොහොම හරි මම TikTok එකේ පෙන්නන්නම්. මම ඒ කාලෙම ගාපු එකක්. දැන් පැනල් ගාන සීන් එකේ ඉඳලා ළඟදී ෆෝම් වෙච්ච එක කියලා කියන ඉන්න දැන් මේ පරණ වීඩියෝ. හරිද? මේ පට්ට පරණ වීඩියෝ. මම මෙතන පෙන්නන්නම් නිකමල අරන් මෙන්න මේ වීඩියෝ එකේම දැන් මේක ගොඩක් views කියලා 13000ක් කියලා දෙන එක. හරිද? ඒතර ඒ කාලේ. හරිද? මේක හරියටම දාලා තින්නේ මම මෙදි 22 3.14. ඒ කියන්නේ 3.14 කියන්නේ ඒ කාලේ නෑ. 13000 views කියලා මේ like 200 දලා තින්නේ. like 200 කමෙන්ට් 7 දලා තින්නේ. හරිද? එතකොට 24 කොල්ලෙකුත් මේකට කමෙන්ට් එකක් දාලා තිනවා. ආයෙ කමෙන්ට් එකක් දාලා දෙන එකට. මේ ප්ලේන් ඒක ලොකුවට බලන්න ඕනේ නෑනේ. ඔයාලට එහෙම බලන්න ඕන නම් මගේ වීඩියෝ තියෙනවා. දැන් මේ මගේ TikTok එකේ ඇවිල්ලා මේ followers 16ක් ඉන්නේ. මේ 10යි like 4,90,000 ඉන්නවා. බර වීඩියෝ දෙකක් දාලා තිනවා. දැන් මම මේ පල්ලයට යන්න හැමීට බලහන්. කියන්නේ අර ළඟදී කද්ද මම ලොකුවට ඕක ව්‍යවුනේ. සදු ඇත්තේ ප්ලේ කරන්න ගත්තට පස්සේ යාගේ සෙට් එක ඇවිල්ලා එහෙම සපෝට් එකක් දුන්නා. එකෙන් සබ්ලා ටිකක් පදින්න ගත්තා. ආයි ඉස්සර ලයිව් ක්වොලිටි නෑ නේ ඊළඟට ෆයිබර් ලයින් එක ගත්තාන් පස්සේ මට මතක විදියට සබ්ලා මගේ තිබ්බේ 2000 ගාණක් 2000 ගාණ ඉඳලා 2000 ගාණ ගන්න අවුරුද්දක් නෑ මාස ගාණක් ගියා උමර හරිද සබ්ලා 2000 ගාණ ගන්න එක තැන හිටව දවසට සබ් 10ක් විතර ඒ වගේ වදින්නේ උදේ ඉඳන් රැය ලයිව් වෙනකල් ලයිව් දාලා හරිද ඊට පස්සේ කොමරි ෆයිබර් ලයින් එක ගත්තාට පස්සේ මම මාසෙන් ගැහුවා මං හිතන්නේ සබ්ලා 8000කට වැඩි ගැහුවා. ඔව් 8000ට වැඩි ගැහුවා එකපාරම. يعني මාස් තෑ ලයිව් එක අහලා දෙපාරක් බෙවුවා ගැහුවා. පැනල් කියන දෙයට හරි දැන් යකෝ මම එච්චර මාස් තෑ ලයිව් එක හද්දි යකෝ නම ඉවරනේ යකෝ අරපංගෝ බඩු පාරක් තියනවා නම් ඔන් කරගෙන කියන සීන් එකේ. ඕන කෙට්ට හිතන පොඩි කෙට්ටවන් හරිද. ඉරාටම ගහන්න පුළුවන් නේ බම් මේ දැන් අර දෙපාරක් ගිහිල්ලා මාස් තෑ ලයිව් එක කණ්ඩ උන්ට ඈනේ. හරිද? ඉරාටකෝ දෙපාරම කෑවනේ. අඩුම මං හිතන්නේ රවුන්ඩ් 6ක් මේ 5ක්වත් ගැහුවේ නැද්ද මන්ද වන්නස් පොයේ. හරිද? දැන් අකෝ උච්චර දැන් දෙපාර දෙවෙනි පාරත් අද්දියා වාර හැම දෙකක් තියෙනවා ඕන් කරගන්නවානේ අනේක මගේ ඩිස්ප්ලේ කැප්චර් මුකුත් නැහනේ ලයිව් එකකින් කරා සිංගල් ඕන් කරගත්ත එහෙම ඕන්න එහෙම එහෙනම් කන්නේ නැහනේ මං ඕන පොඩි කිට්ට තේරෙනවානේ හරිද මේ ආයි මේ ඊට පස්සේ ඔයාලට මතකදී ඒ කාලේ තව account එකක් තිබ්බා ඒ කාලේ මොන්ටු ස්ටෝ එක මතකද මගේ මොන්ටු ස්ටෝ එක ප්ලේයින්
සවුන්ඩ් කේස් නේ මට ඒක අමතක මෙතන මොන්ඩුස් 2 එකේ ප්ලේන් බ්‍රෝ ඒ කියන්නේ ඕන් ඒක টොප් 1 ඔය තිබ්බේ මේක টොප් 1 හරිද එතකොට টොප් 1 එකේ මේ නේම් චේන්ජ් කරලා තිබ්බ මොන්ඩ් එතකොට මේ තියෙන සතන්නයිගේ account එක හරිද මෙතින් টොප් 1 මේ එතකොට ඒ කාලේ මේ ඒ කාලේ টොප් 1 හරිද ඒ කාලෙත් ගැහුවා ප්ලේ කරා ඊට පස්සේ ආයෙ තිබ්බා කොමාරි මෙන්න මේ වීඩියෝ එකේදී මේ අනිත් ඩබල් උඩ් පෙර ගාන කාලේ කියන්නේ එතකොට ඇවිල්ලා 20 24 4යි 3 හරිද ඔන්න ඔය කාලෙත් දඩ විදියට පැනගුවා හරිද ඒ කාලෙත් මං ගහපු ආයි මං සැරට ගහනවා බග් මුකුත් නෑ රීජන් උත් පෙන්නනවා ඒ සීන් එකේ හරිද ඔය කාලේ ලොකු මූවමන්ට් නෑ ඒතකොට මං ලෝසෙන් සිරිව හදපු මුල්ම කාලේ හරිද මොකද ගේම් එක සාමාන්‍යයෙන් ගොඩක් කල් ගහන උන් දන්නවා ඉස්සර එම් එක බං එනිමිය යන පැත්තට ඩ්‍රැග් කරොත් ඇති සාමාන්‍යයෙන් ලොකු ඩ්‍රැග් එකක් ගහන්න ඕනේ නෑ නිකන් ඔළුවට පොඩ්ඩක් හිටිනවා බං ගිහිල්ලා හරිද ඒක අප්ඩේට් එකෙන් අප්ඩේට් එකට මං මේ එම් ලොක් එක අඩු කරනවා මං හිතන්නේ ඒක නිකන් අර නැත්තම් මේකම ඔළු විතරක් ගන්න සීන් එකකින් දන්නේ නෑ ඒ මේකෙන් මේකට අඩු කරනවා ඒක හින්දා තමයි ඉස්සර සාමාන්‍ය හයි සෙන්සිටිව් ගන්න උන්ට හෙඩ් දාලා දැන් ඉතර හෙඩ්ම වදින්නේ නැත්තේ මොකක්ද කොහොමද සර්ච් එකට ඇවිල්ලා දැන් FIFA ගර්ල් මේ හරිද ඒ කියන්නේ මං ඒක සාමාන්‍ය ගහන එකට තේරෙනවා එම් එක එන්න අප්ඩේට් එකක් ආපු ගමන් කට්ටියට සමහර කට්ටියට වදින්න නැතුව ගිහලා ආයෙ අප්ඩේට් එක මැද හරිය ගිහලා ආයෙ චුට්ටක් ආයෙ වදින්න නැතුව හිමිව සමහරවල් මැද හරිය ගන්න නැහැ අමාරු උන්ට දවස් දෙකකින් වදින්න ගන්න ඕක කියන්නේ මහා පරිමාණයනේ පොඩ සීසන් අන්තිමට තමයි සාමාන්‍ය නෝමල් ප්ලේ කෙනෙක්ගේ හොඳම ප්ලේන් එක තියෙන එක සීසන් එකක් ඉන්ටර්නෙට් එකේ මර්ගේ නම් එහෙමයි හරිද මොකද එම් එක හුරු වෙලා සීසන් අන්තිම කියන්නේ එම් එක හොඳටම හුරු වෙනවා ගන්න හරිද එතකොට ආයි අප්ඩේට් එකක් එනවා ඒක ඇවිල්ලා එතකොට ආයි බොට් ආයෙ වෙනවා තා එතකොට පොඩ්ඩක් XI ආයි පොඩ්ඩක් අඩු කරාට පස්සේ ආයි සේව් චුට්ටක් අඩු ගන්න 0.5ක් 10ක් අඩු කරාට පස්සේ ආයි අර තිබ්බ ගන්නට ආයි හෙට් වෙනවා ඒතර ආයි දවස් දෙකක් ගහුවා ගාන ඉවරයි ආයි හරි දැන් මේ මම අර දැන් මේ දඩ බඩු පාරක් ගන්නවා කියන ඉඳලා මේ පෙන්නුවේ මම වීඩියෝ දාන්න නැහැ දැන් අර මට කැමති සෙට් එකක් ඉන්නවනේ මං අම්මට පිට අපේ කාර්ජ් කියලා එහෙම සෙට් එකකට මම දැන් මේ නැත්තම් මේක හරියන්නේ නැහැ නේ කියන්නේ හැම එකම ඔහොම කියද්දී නිකන් සෙට් නැහැ නේ මේකයි මම දැන් මේ ඕකේ බර වීඩියෝ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මේ TikTok එකේ ඔයාලට පල්ලෙහාට ඇත්තේ යනවා වීඩියෝ තියෙනවා ඒ කාලේ සයිලන්ට් විතරක් ගන්න තියෙන එකේදී මට සවුන්ඩ් දාලා පෙන්වන්න දෙන්නේ මට පළවෙනි එක අමතකලා පෙන්නුවේ ඔයාලා ගිහලා බලන්න බ්‍රෝ තියෙනවා TikTok එකේ ඔහොම වීඩියෝ YT එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් රීජන් টොප් තිබ්බ account මෙලොජිරින් මවුස් එක ගත්ත කාලේ ඔය දැන් රුපියල් 100 මවුස් මේ දවස්වල එකක් ගාවා ඔය ඒක තියෙනවා ඒ වීඩියෝ එක ඔහොමම තියෙනවා මම ඒ දවස්වල කැමුත් දාපු ඒවා ඇති ඒක නම් මොකක්ද කියලා කියන්නේ නැහැ අපිට ඔයාලා ඉල්ලේවට වීඩියෝ හදලා ඒක කරනවා මට මේ සදුගේ account එකට උනේ නම් සදුගේ account එක හදුවේ account එක බං මෙච්චලා අහුවෙද්දී කියන්නේ ගොඩක් කට්ටිය සිරාමකත් කිව්වොත් ඒක සමහර කට්ටිය කැමති නැහැ රීජන් තියනවට ඒ account එක හරිද රීජන් තියනවට කැමති නැති හින්දා ගොඩක් අය report කරනවා අදුවැයට ගොඩක් කර ඉන්නවා නිකන් තරහ සෙට් එකකුත් ඉන්නවා ඒ ඉන්නත් එක report කරනවා ඒ report ගාලා මං හිතන්නේ වැඩි වෙලා තියෙනවා කියන්නේ report අපි කියමුකෝ සාමාන්‍යව වදිනවා දැන් අපි කියමු 1000න් තමයි report 1000න් තමයි මුංග දැන් බොක් ගාලේ 100ට දාන්නේ හරි කියන්නේ report 1000ක් වදිනවා කියන්නේ නිකන් නෙමෙයි කියලා ඔන්න දැන් නිකන් මොකකට හරි ගන්නවා ගියාම කොහෙද අරගෙන එතකොට ඒ ගන්න තැන ඔතන නම් ඔය ඊටත් වැඩිය කියන්නේ ඒ වයිතහංකෝ report 1000න් නම් මේ ඕක හිතන්නේ මෙහෙමයි කියලා ඒක report 1000ටත් වැඩිය දුනොත් 1000 නෙමෙයි 5000ක් විතර දුනොත් එතකොට ඇවිල්ලා පොඩ්ඩක් අර account එක ආමුයි මේක පොඩ්ඩක් බලන්න ඕනේ. අගේ scene එකකට එනවනේ බං. අන්න ඒ මගේ scene එකට තමයි මම හිතන්නේ. පරිතර එක දිගට hack pool දැම්මා account එක මම හිතන්නේ season 3ක්ද කොහෙද දැම්ම නේද? ඔව් 3ක් මං හිතන්නේ දැම්මා. ඊට පස්සේ ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ කොහමද ban කරලා තිබ්බනේ ban කරනවා කියන්නේ අර මම එච්චින් එළියට දාලා අර hack එක ban කර කියන්නේ hack අයින් කරන විදිහටම එළියට දාලා අයින් කරා. අයින් කරලා ඊට පස්සේ කොහමරි අයින් කරලා කොහමරි විනාඩි
විනාඩියක්වත් නෑ බං මං සෙනික සද්දවැඩ මැසේජ් දාලා ලොග් වෙන්න කියද්දිම ඒක හදලත් ඉවරයි බං ඔබ කියන්නේ තාම ඒතර ඔච්චර ස්පීඩ් එකක් දීලා හරිද කියන්නේ ඒ කට්ටියගේ වැරද්ද කොච්චර ඉක්මනට ඒ කට්ටිය හදලාද කියලා ඒ කියන්නේ ඒ කට්ටිය ඊළාට සද්දවැඩ මේල් එකකුත් දාලා අපලොජයිස් කරලා මෙහෙමයි මෙහෙම වැරදීමක් වුණා කියලා මොකද නැත්තම් ඉතින් වැරදීමක් වුණා සාමාන්‍යයෙන් කියනවනේ බං එහෙම දාලා තිබ්බා වැරදීමක් වුණා කියලා හැකෙක් මැච් එකේ ලියලා දානවා වගේ මාව බැක් කරා බැක් කළා එහෙම ඔය account has been banned කියලා මම එම්ම ඕකේ දුන්නා ඕක දුන්නකම් ටච් ලොගින් වෙන්න ටච් එකක් දුන්නා ඒ වෙලම ලොගින් වෙන්න ටච් එක දෙනවත් එක්කම වෙන්න බං account has been suspended කියලා ඔය thumbnail එක දාලා මේක ඇහන්නේ මහේජ් ඒජටත් එක්ක මම හදුවට සෙනග SS එක ඒ කෝල් එකක් ගත්තා කෝල් අර SS එකේ තියෙන කෝල් එක තමයි හරිද ඒ කෝල් එකේ ඉන්නකම් සෙනග SS එක දැම්මම මෙහෙම සීන් එකක් වුණා මෙහෙම සීන් එකක් වුණා කියලා දාමු ගා මේ මං කිව්වා මේ පාරට සස්පෙන්ඩ් වුණා ඔය රිවල් හැක් පෝල්නේ සස්පෙන්ඩ් වුණා කියලාද කොහොමද මං කිව්වා හරිද හදුවේ රත් වුණා يعني නේද යකෝ රත් වෙන්නද මගෙත් ආයි මාරුණා වං එහෙ අයි බබ මැසේජ් දෙක පළවෙනි වාරනේ මම දැන් මෙච්චර කල් එක රීජන් ගේ වල මොකුත් නැහැ නේ ලොග් වුණා ලොග් වෙලා බලනත් එක ඒ ආරේ මොකුත් නැහැ රෑන්ක් බග්ගයක්වත් නැහැ නේ අම්බල වේ ගාලා මං අනිත් පැත්තට ලොග් වුණා යාළුවා account එකේ ඉන්න ඉතින් මම ලොග් වෙලා බලුවා අම්මට සිරි මේ සීරම තියෙනවා group වලටත් එන්න පුළුවන් රෑන්ක් බගුත් නැහැ මුකුත් නැහැ ඒතර ඒ කට්ටියන් පොඩි මිස් එකක් ගිහලා දිනවා ඒ කට්ටිය මිස් එක හදලා දිනවා සාමාන්‍ය විනාඩියකටත් අඩු වෙලාවකින් මං හිතන හදලා දිනවා මොකද සදුවේ මම මැසේජ් දාලා මට විනාඩියක්වත් ගියේ නැහැ හින්දා අඩු වෙලාවකින් ලොග් වුණා කියහම දැන් වෙන්දට පන් සාමාන්‍ය ටයිම් එක කරන ලොග් වෙන්න බං ඔක්කො මීයකෝ මැසේජ් එක දාලා තප්පර 10ක් යන්නද බයට යන ඩයල් එකට බය හිතුන පාරද ගොතු සෙනික ලොග් වුණාවා ලොග් වෙන සෙනික ඉවරයි ඊට තමයි මේ අරින් මේ යාට මැසේජ් එක දාලා තිබ්බේ අර එයා දැන් මට මේ දේවල් දෙනවා ඇයි මේ වෙන්නේ කියලා ඊට රීසන් එකට තමයි දාලා තිබ්බේ මේ කට්ටියම වැරදීමක් වුණා මේ account එකේ cheat මොකොත් කරලා නැහැ cheat use කරලා නැහැ ඔහොම කියලා දාලා තිබ්බා ඔහොම සීන් ටිකක් වුණා ගොඩක් කට්ටිය කියලා තිබ්බේ මේ දැන් ගොඩක් කට්ටියට මේල් බොක්ස් වලටත් ඇවිල්ලා තිබ්බ මම දැක්කා ওই සීන් එක මේ රිපෝට් ගහපු දෙට් එක ඒතකොට ඒ කියන්නේ එක්කෝ අදුත් එක මොකක් කර ඇරියස් එකක් කියන ඇරියස් කියන්නේ අදුත් එක මොකක් කර තරහක් තියෙන කොල්ලෙක්ගේ රීජන් ගහනවට එහෙම කොල්ලෝ ගොඩක් රිපෝට් ගන්නත් ඇවි මම රිපෝට් ගන්න නැහැ නේ රීජන් ඉන්නුන්ට උන් මට ඉන්දියාත් එක නැත් තියෙන්නේ මම මගේ ආතල්ගේ ප්ලේ කරනවා එහෙම වුණුත් ඉන්නවා හරිද ඒ අස්සේ අර ඉන්නවා අඩේ මූ ඉන්න හොඳ නැහැ මූ ඉන්න හොඳ නැහැ එහෙමයි කියලා මේ මූන්දියොත් අපිට හරි නෑ ඒ වගේ සීන් එකේ ඉන්න හෙට්ටකුත් ඉන්නවා මේකේ හරිද කියන්නේ ඒ අස් ඉන්නවා අර මං වගේ උඹ ලෝණ එකක් ඉන්නවා රීජන් එකේ මට මොකයි ඉන්දියාත් එක නැත් එකයි හරිද උන්නත් එක මලත් එකයි ඒ සීන් එකේ ඉන්නුනුත් ඉන්නවා හරිද තමන්ගේ වැඩේ කරගෙන එහෙම හෙට්ටකුත් ඉන්නවා මරු ඩයල් එක මේ කොමාරි සදුගේ කවුන්ට් එකලා ඉන්න අර වැඩේ බං ඒ කියන්නේ රිපෝට් එක දිලා වෙදිලා ඒතකොට අපි කොමන්ට් මේ දවස් කරන 10-15ක් ගාලා අතර කරේ උන්නේ නෙවෙයි සාමාන්‍යයෙන් මම ප්ලේ කරද්දි මං ගාලා මං හිතන්නේ ස්කෝර් 1500 කිට් වෙන්න ගාලා දවසකට කිට් වෙන්නේ හැමල්ලාට 1500 පන්නනවා හරිද මොකද රීජන් එක අල්ලනවා කියන්නේ අපි ලොකු ගාණක් ගහන්න බෑ මම ඒතකොට දවසකට ස්කෝර් 1500 පන්නලා ගහලා ඒක නයිට් එකේ 1000ක් විතර ගවඩස්සේ ස්කෝර් 2500 2700 කිට් වෙනවා අදිනවා